එන්න කොරියාවට එන්න ඉන්න එන්න දීවරද නිෂ්පාදනද මොන විදියක් හරි දාලා කොරියාවට එන්න ඉන්න ආසය හැමෝම එන්න අමාරු වෙන්න පුළුවන් ජොබ් අමාරු වෙන්න පුළුවන් අයිවන් මම මේ කොටස දැම්මේ ඉතින් කට්ටියටම මොටිවේෂන් එකක් වෙන්න ඔන්න අපේ ලස්සන දවසක පොඩි ගමනක් යන වීඩියෝ එකක් තමයි මම අද අරගෙන ආවේ අපි ටැක්සි යනකන් ඉන්නවා අපි යන්න හදන්නේ පොඩි ගමනක් යෝසුවල තියෙන කේබල් කාර් යන්න හදන්නේ ඔව් ටැක්සි ආව ටැක්සියේ මම ඉතින් ඉන්නවා ඉතින් ටැක්සියේ අපේ කොරියන් අයියා කෙනෙක් ඉන්නේ ඉතින් මමයි ලක්මාලුයි අමිතයි තමයි මේ ගමන යන්න පිටත් උනේ අපි ඉතින් නිවාඩු දවස සොල්නාල් නිවාඩුවට අපි ඉතින් මේ විදියට යන ගමන් ड्राइवर අයියත් එක්ක පොඩි කතාවක් දාගෙන ටැක්සි කොරියාවේ ටැක්සි එයාලා හිමියමක් නෑ ඒකවත් පාරේ තුනත් හරියම මිල අනුකූලව යනවා ඕන් එහෙම ගහන්නෙත් නෑ ශබ්ද බද්ද නෑ ඉතින් ගොඩක් අඩුයි ඉතින් ඔය යෝසු වරායත් පසු කරගෙන ඉතින් අපි අපේ ගමන යනවා ඔය පේන්නේ අපි යන්න තියෙන තැන ඔය තියෙන කේබල් කාර් ඈතින් ඈත ඉතින් අපි කේබල් කාර් රවුමක් යන්න තමයි අතරම දවස් දෙක තුනක බලාපොරොත්තුවක් තිබ්බා කේබල් කාර් වල යන්න ඕනේ කියලා මොකද ආපු ගමන් අපි මේ පාලම යටින් යනවා සමහර වෙලාවට ඉතින් අපි හැරෙව්වා වැඩේට මට හිතෙන්නේ දැන් ළඟයි තා චූටි වෙලාවකින් අපි අපේ කේබල් කාර් යන්න ලඟ වෙනවා ඉතින් මේ තියෙන්නේ මෙතනින් තමයි හරවන්න තියෙන්නේ හරිම ලස්සනයි ඉතින් හරවපු ගමන් බෝඩ් එක තියෙනවා වෙල්කම් බෝඩ් එක view point එකට යන තව ටිකයි තියෙන්නේ ඉතින් ඔය විදිහට ඉතින් අපි ආවා ඔව් මේ තියෙන්නේ ඉතින් ඔය තියෙන්නේ කේබල් කාර් එකක් වෙනම හදලා ලස්සනට තියෙනවා එන්ට්‍රන්ස් එකට ඔය විදිහට ආවා ඉතින් ටැක්සිය මාමලට ටටා බායි කියන්න හරි මාන් 2:00ක් විතර ගියා ටැක්සිය අපිට අපේ වැඩපොළ ගාව ඉඳන් එන්න යෝසුවල තියෙන මේ තැනට එහෙනම් ඉතින් ටැක්සි මාමේ බොහොම ස්තුතියි අපි ගිහින් දෙන්න අපි ආවා ටැක්සියෙන් බහලා අපි කට්ටිය ආවා අපි දැන් ලස්සනයි ලොකු view point එකක් තියෙනවා ඉතින් view point එක බලලම කේබල් කාර් යන්න තමයි හිතාගත්තේ ඉතින් ලස්සනයි ප්ලේස් එක මාරම ලස්සනයි වීඩියෝ වලින් පෙන්නන්න ඔයාලට වීඩියෝ වලින් බලා ගන්න පුළුවන් අමිල ඉන්නවා ඉතින් අමිලත් වීඩියෝ කරනවා ලක්මාල් ඉන්නවා සහෝදරයෙක් ඉතින් ලක්මාල් සහෝදරයෙක් ලක්මාල් DJI නියු එකක් වෙනවා ඩ්‍රෝන් ෂොට් එකක් අද අපි මෙතන දෙනවා ඔයාලට මෙතන පොඩි ෂොට් ඩ්‍රෝන් ෂොට් එකකුත් දෙන්න වීඩියෝස් වලට ඩ්‍රෝන් එකක් අපි අරගත්තා ඉතින් දැන් අපේ වීඩියෝස් ඉස්සරහට බලන්න SL චාම අමිල කේබල් කාර් වලට චූටි වෙලාවක් අපි ඉඳලා ටිකක් වෙලා ඉන්නවා ඉතින් ඉඳලා තමයි යන්න දාන ඉන්නේ ඉතින් ලස්සන අද ඉතින් පොඩ්ඩක් කට්ටිය වැඩි නිවාඩු දවසක් නිසා සොල්නාල් නිවාඩු නිසා කොරියාවේ අයත් ගොඩක් ඇවිල්ලා ඉන්නවා ඉතින් ලස්සනයි ඉතින් ඔය ඉතින් පාක් එකේ එහෙම පාකින් එකේ එහෙම ෆුල් කට්ටිය ඉන්නවා ඉතින් ගොඩක් ඉතින් ලස්සනයි උතනින් එතන එහා පැත්තෙන් තමයි කේබල් කාර් පටන් ගන්න අපි ඉතින් කාර් යන්න නැතුව ටිකක් ඇවිදලා ඩ්‍රෝන් එකකුත් ගත්තා ඩ්‍රෝන් එකත් ඉතින් පොඩ්ඩක් මේ වගේ තැන්වල යවන්න පුළුවන් කොරියාවේ සමහර තැන්වල කැමරා යවන්න බෑ කැමරා කරන්න බෑ ඒ වගේ නීති තියෙනවා ඉතින් මේ වගේ තැනක පොඩියට යවන්න පුළුවන් අපි ඉතින් ඩ්‍රෝන් එක ඔන්න පොඩ්ඩක් පළවෙනි දවසේ යවුවා උඩට යවුවා ඒකේ වීඩියෝ එක නම් මට ගන්න බැරි වුණා වීඩියෝ එකේ පොඩ්ඩක් පොඩි අවුල් ටිකක් තිබ්බ නිසා මම මේ වීඩියෝ එකට දැම්මේ නෑ ඩ්‍රෝන් එකේ අවුල් විතරක් දැම්මයි ඉතින් රයිට් අපි එහෙනම් දැන් ඔන්න ඉතින් යන්න හදන්නේ අපි එහෙනම් උඩට යමු ආවා උඩට ආවා ටිකට් ඔෆිස් එකට ඇවිල්ලා යන්න තියෙන්නේ එන්න මැප් එක තියෙනවා යෝසු ටුවර් මැප් එක බලලා යන්න පුළුවන් මෙතන ඉතින් තව අලුත් දෙයක් තියෙනවා මෙතන පෙන්සිල් ආර්ට් කරන තැනක් මෙයාලගේ ඇත්තටම ගොඩක් සංචාරක විදියට එන නිසා ඉතින් මෙයාලා මෙතන පෙන්සිල් ආර්ට් කරන දෙන්නෙක් හිටියා ඔය එක්කෙනෙක් ඉන්නේ පුටුවක වාඩි වෙලා ඒ මාම තමයි අදින්නේ ඉතින් පෙන්සිල් ආර්ට් කරනවා දෙන්නෙක් දෙපැත්තෙන් ඉතින් ඕනනම් අපිට අඳ ගන්න තිබ්බා ඉතින් අපි යන්නේ නැහැ ඉතින් අපි උඩට යන්න හැදුවේ මේ ඉතින් අපි උඩට යනවා ඉතින් ඔන්න තව පොඩ්ඩයි ඉතින් අපි තව පොඩ්ඩකින් කේබල් කාර් එකට නගින්න යනවා අපි යන්නේ ටිකට් ගන්න මිනිම ටිකට් අරගෙන ඉන්න ඕනේ ටිකට් අරගෙන තමයි උඩට යන්න තියෙන්නේ
ටිකට් එක ගන්න. එහෙම බලමු අපි ගිහින් මොකද වෙන්නේ කියලා ඉස්සරහට. රයිට් ටිකට් ගත්තා. ටිකට් අරගෙන තුන් දෙනාටම ගත්තා. QR එකෙන් සර්ච් කරගත්තා. මොකද අපි දැන් යන්නේ. තාපොඩ්ඩකින් ලස්සන ගමනක් ඉතින් යන්නේ. වව් නියමයි මොන පාඩ එකක් හම්බෙයිද දන්නේ නැහැ. ඉතින් අපි ඇවිල්ලා ඉන්නේ ළඟට ආවා. තව පොඩි දෙයක් තියෙනවා මේකේ. ඒතකොට අපි තුන් දෙනෙක් තමයි ගියේ. අපි තුන් දෙනාට විතරක් වෙනම කාර් එකක් තමයි හම්බෙන්නේ. ඒ කියන්නේ තනියෙන් ගියත් තනියෙන් යනවා නම් ඒ තනියෙන් යන කෙනාට වෙනම කාර් එකක් හම්බෙන්නේ. අපිට ඔය මල්ලි ඉතින් දුන්නා නිල් පාට කේබල් කාර් එකක්. ඔන්න ඉතින් අපි කේබල් කාර් එක ඇතුළට ආවා ඉතින්. ඔන්න ඉතින් කේබල් කාර් එක ඇතුළට ඇවිල්ලා ඔන්න දැන් ඉතින් අද ආවා ශානියමයි. නැගපු ගමන් ඉතින් කොරියන් වලින් ඔය යන්නේ යාළගේ කේබල් කාර් එකේ අපේ කේබල් කාර් එකේ යනකොට පිළිපදින්න ඕනි ආරක්ෂක නීති රීති ටික. ඒ ටිකත් අහලා ඊට පස්සේ අපි ෆොටෝ එකකුත් ගත්තා. එතනින් ෆොටෝ එකක් ගන්නවා කේබල් කාර් වල යන අයගේ ෆොටෝ එකක්, අසල ෆොටෝ එකක්. ඉතින් ඒ ෆොටෝ එකත් අපි ගහලා ඔන්න ඉතින් දැන් හරි. ඔන්න ඉතින් දැන් මීටර රවුම කරගෙනවා. රයිට් ඉතින් කේබල් කාර් ඔන්න දැන් යන්න පටන් ගන්නවා. ජීවිතේ පළවෙනි වතාවට කේබල් කාර් එකක් දැක්කම ඉඳගත්තා. ඔන්න නම් ඉස්සරහට බලමු වීඩියෝ. විශේෂයෙන් ඉතින් මම ගොඩක් ආසයි ලංකාවෙන්දී ගොඩක් ඇවිදින්න යන්න, ට්‍රිප් යන්න. ඉතින් ඒ වගේ තමයි ඉතින් මට මේ රටට ආපුවාම ඉතින් මේ වගේ රවුමක් ගන්න නිදහසක් ලැබුණ වෙලාවක ඇවිදින්න සතුටින් ඉන්න තියෙනවා නම් ගොඩක් ආසයි ඉතින්. ඉතින් කොහොම තමයි ඉතින් ජීවිතේ හැමදාම ගන්න බැරි දේවල් අපි ඉතින් ගන්න ඕනි. ඒ වගේම මේක අපි කොරියාවට ආපු පළවෙනි දවසේම වැඩවලට එක්කන් එද්දී ආපු වාහනේ ඉතින් මම මේක දැක්ක රෑට. එතකොට ලස්සනට තියෙන ඉතින් ඉතින් ඈතින් පේන්නේ යෝසු සිටියක. ඔය ඈතින් පේන සිටි එකේ මුහුදෙන් අපි ඇත්තටම යනවා ඉතින්. එතන මේ කේබල් කාර් යන තැනට යනවා. සේෆ් ගත්තාම පොළ බය වෙලා. දැන් සාමාන්‍යයෙන් ගණන් පිළිබඳව කතා කරොත් අපි තුන් දෙනාට යන්න මාර්ච් 5යි චොනන් එකයි ගියේ. යෝසු වල ඉතින් හොඳයි මේ වීඩියෝ එක ගන්න. හොඳයි ඉතින් චොනන් 5යි මාර්ච් 5යි චොනන් එකයි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මෙහි සාමාන්‍ය ගාන කියන්නේ වලින් ගත්තොත් රුපියල් වලින් ගත්තොත් රුපියල් 10000කට 11,000 ආසන්න ගානක් තමයි මේ අපි තුන් දෙනාට. ඉතින් අපි ඔය යන්නේ මේ අත්දැකීම් අපි ගන්න බෑ. මේ අත්දැකීම් ගන්න ඕනි. එන්න කොරියාවට එන්න ඉන්න නිෂ්පාදන මොන විදියක් කරලා කොරියාවට එන්න ආසය හැමෝම එන්න. අමාරු වෙන්න පුළුවන්, අමාරු වෙන්න පුළුවන් එන්න. ඒක නෑ මේ දැන් පල්ලෙහාට වහින්න පොඩි ඒකක් තියෙනවා ඉතින් cable car. Each echoing step on the forest floor opens a world through an ancient door. The silence alive, yet brimming with sound. In the arms of solitude I am found. Oh, whispering pines, sing me your tune.
අඩි 300ක් උඩ නේද බම්මේ? ඔව්. ඒක තමයි. ඔව්. දැන් ඉස්සර මේ උඩට යනවා. Under the boughs where the shadows play, the wind hums songs at the break of පේනවා නේද? ඉතින් පල්ලෙහා ඉතින් කහ පාටට වහලවල් ටිකත් එක්ක හරිම ලස්සනයි. ඉතින් බින්ගේකුත් තියෙනවා ලොකුවටම යන්න. ඉතින් ලොකු බින්ගයක් තියෙනවා. ඉතින් වාහන යනවා බින්ගේ ඇතුලේ. ඉතින් කඳු තියෙනවා. ඔය කඳු වල මේ කේබල් එකේ පල්ලෙහාට යද්දි පොඩ්ඩක් ඉතින් පොඩි පපුවල චූටි අමුතු වෙනසක් දැනෙනවා ඉතින්. ඔය විදිහට ඉතින් අපේ ගමන කේබල් කාර් එක මේ පැත්තට යනවා. ඔය අපි යන පැත්තට විනාඩි 10ක කාලයක් යනවා. ඉතින් ලස්සන බල the roots stretch deep. ඒනවා නේද? ඉතින් ඇත්තටම හරිම ලස්සනයි. වෙනස්ම අත්දැකීමක් කියන්න පුළුවන්. ඔය පාලම යටින් ඉතින් අපි අපේ නැව යනවා. ඒ යනකොට මේක රැයට ගොඩක් ලස්සනයි. ආයේ දවසක ඇත්තටම රැයටත් එන්න කියලා හිතාගත්ත. රැයටත් එන්න ඕනි මේ ලස්සන කාලට මම වීඩියෝ එකකින් දෙන්නම්. මේ කේබල් කාර් එකකට ඇවිල්ලා රැයට රැය වෙලාවකටත්. ඉතින් ඔන්න දැන් අපේ එක පැත්තක ගවුන්ඩේ එකේ එක පැත්තක අවසානයට ලං වෙලා තියෙන්නේ. වීඩියෝ එකත් ඔතනින් අපි එක පැත්තකට ගිහිල්ලා මම වීඩියෝ එක නතර කරනවා. ඊගාව දවසේ තව දවසක වීඩියෝ එක අලුතින් ගේන්නම් ඔයාලට. තවත් දවසක වීඩියෝ එකක් විදිහට අනිත් පැත්තෙන් අපි මේ පැත්තට ඇවිදින්න ගොඩාක් තැන් තියෙන නිසා ආයෙ දවසක හම්බෙමු. වීඩියෝ එක බලන්න ඕනම ගොඩක් ආදරෙයි. SL චාමෝ ලයික් කරලා ෆලෝ කරලා තියාගන්න. චාමර ලක්මාල්ව ලයික් කරලා ෆලෝ කරලා තියාගන්න. Rivers whisper truths as they